Alright guys, මම අද ඔයගලන්ට පෙන්නන්නම් FXC wave setup එකට අනුව මගේ මේ C-Trade එකේ setup එක. right, මේකට පාවිච්චි කරන tools සහ ඕගොල්ලෝ දිනපතා දකින මගේ short videos වල entries. right, මේ setup එකට තමයි FXC wave setup එකට අනුව trade ටික ගන්නෙ. right, ඔයගලන්ට මෙතන මගේ 1 minute chart එකේ වෙනවා candle profile එක සහ candle එකෙන් candle එකට total volume එක. ඊට අමතරව අපිට VWAP එක තියෙනවා. right, CD එක තියෙනවා. ඊට අමතරව delta තියෙනවා. right, ඊට පස්සේ අවල් VSA volume එක තියෙනවා. right, ඊට අමතරව මම entry එක ගන්න 15 tick chart එකෙන්. right, එතකොට ඒකේ profile එකයි delta එකයි. right, ඒකට normally මම delta එක දාන්නේ නැහැ. right, නමුත් මම අද ඔයගලන්ට ඒක නිකන් දාලා පෙන්නන්න. මේකේ මම delta බලන්නේ 1 minute එකෙන්. right, එතකොට ඒකේ CD එක තියෙනවා. right, ඔය ටික දැන් මේ මං දැන් වෙලාව 12:07යි. right, මේ වෙලාව right, මේ time එකට මම trade එකක් ගත්තා. right, ඔයගලන්ට පේනවා run වෙනවා. ඒකත් FXC wave setup එක කරනවා. ඊට අමතරව මෙතන තියෙනවා DOM එක. right, DOM levels තියෙනවා. ඒක 1 minute levels ටිකක් එතන ඉන්නේ. right, ඉතින් මේක තමයි ඔයගොල්ලෝ මෙච්චර දවසක් දකින FXC wave setup එකේ trade interface එක. right, මේක clearly අපිට ගොඩාක් හොඳ opportunities ගන්න පුළුවන්. right, ඊට අමතරව targets, stop loss, right, ඊටත් අමතරව අපේ trade එක run වෙන්නේ නැත්නම් අපි exit වෙන්න ඕන points. right, එතකොට මේකේදී ගොඩාක් අය මගෙන් අහන එකක් තමයි message කර RR එක කීයද pip කීයක් අල්ලන්න පුළුවන්ද එහෙම. right, එතකොට trading කියන එකේ fix අපිට RR එකක් තියාගන්න, fix අපිට stop loss එකක් තියාගන්න, fix target එකක් තියාගන්න බෑ. right, හැමදේම depend වෙන්නේ market එකේ aggressive passive buyers first අනුව. right, එතකොට එතනදී අපිට market එකේ අපි aggressive buy movement එකක් දැන් අරගෙන තියෙනවා. right, එතකොට මේකේ මේ buyers ලා තාම මෙතන market එකේ ඉන්නවා. right, sellers ලා market එකට enter වෙන්න ගත්තාම right, අපි කොහෙන් target එක තිබ්බත් right වැඩක් නෑ, අපි exit වෙන්න ඕන. මොකද මේක ඉතාමත් හොඳ scalp setup එකක්. right, ඊට අමතරව day trade හරි swing trade වලට හරි යනවා. time frame පොඩ්ඩක් වෙනස් වෙනවා setup එකේ වෙනසක් නෑ. right, trade එක මම close කරනවා pip 7යි. මේ වෙලාවෙත් ඔයගලන්ට පේනවා trade එක. right, එතකොට market එකට යන ඕන වෙලාවක ඕනම තැනක right, trade එකක් ගන්න සුදුසුද නැද්ද කියන එක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. right, සුදුසු නැත්නම් අපි market එකකින් අයින් වෙන්න ඕනේ. right, සුදුසු නම් අපිට easily පොඩි වෙලාවක් පොඩි කාලයක් ගත කරලා right market එකේ aggressive වෙන්නේ කවුද කියලා බලලා market එකට enter වෙන්න බෑ. right, ඔයගලන්ට පේනවා මම මේ දැන් trade එකෙන් exit වෙලා මේ පොඩි මේ pull back එක එන නිසා. right, එතකොට මේ pull back එක එන්න කලින් මම exit වුණා. right, මොකද pip 60 ගානක් ගිහිල්ලා තිබ්බ trade එක. ඉතින් ආයෝගේ pull back වෙවි මේ වෙලාවේ දඟලන්න දෙයක් නෑ. right, ඉතින් clear setup එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right, clear setup එකක් පැහැදිලි entry ගන්න ඕනේ කොතනින්ද, exit වෙන්න ඕනේ කොතනින්ද, right, බලන් ඉන්න ඕනේද නැද්ද, right, ඔය කියන සියලුම දේවල් අපිට මේ setup එක හරහා දේසියෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. හැබැයි මූලිකම දේ option market right, option market දීලේ බේස් කරගෙන හැම දෙයක්ම මම උගන්වන්නේ. right, එතකොට ඒක දැන් හුඟක් අය මේක දැකලා හිතන්න පුළුවන් right මේකේ තියෙන indicators ටික මෙහෙම වුණොත් මෙහෙම ගන්න පුළුවන්, මෙහෙම වුණොත් මෙහෙම කරන්න පුළුවන්. බෑ.
රයිට් පැහැදිලිව කියන්න එහෙම බෑ. ඉගෙන ගන්න ඕනේ මුලින් මොකද්ද මේ මාකට් එකේ වෙන්නේ. රයිට් එතකොට මාකට් එකේ කී ලෙවල්ස් කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ රයිට් එතන කොහොමද ඇටැක් එක වෙන්නේ. රයිට් එතකොට මාකට් එකේ ඇයි බයස්ලා සෙලර්ස්ලා එක ලෙවල් එකක් හෝල්ඩ් කරන්නේ එතන ඇටැක් කරගන්න. රයිට් එතකොට ඔය කියන කාරණා සියල්ල ඔළුවේ තියාගන්න ඕනේ. රයිට් ඒකත් එක්ක අපි ඉතාමත් පැහැදිලිව මාකට් එකට බය නැතුව ට්‍රේඩ් ලොස් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. දාන හැම ට්‍රේඩ් එකම ප්‍රොෆිට් කරනවා කියන එක නේ. ඊට එතකොට අපි හිතන්න සරලව ට්‍රේඩ් එකක් ගත්තොත් රයිට් මාකට් එකේ අපිට සාමාන්‍යයෙන් මෙතන කී ලෙවල්ස් දෙකක් තියෙනවා. රයිට් එතකොට මේ කී ලෙවල්ස් දෙක හිතන්න ඔයා මෙතනින් බයි ගන්නවා කියනවා. රයිට් මෙතනින් බයි ගන්නවා. ස්ටොප් ලොස් එකක් මෙතනින් තියෙනවා. රයිට් ටාගට් එකක් කොහෙන් හරි තියෙනවා කියලා. රයිට් එතකොට මේ මාකට් එක දැන් එන්නේ මෙහෙම කියලා හිතන්න. රයිට් එතකොට මේ මාකට් එකේ සාමාන්‍යයෙන් අපි හුඟක් වෙලාවට පසුතැවෙන තැනක් තමයි මේ ස්ටොප් ලොස් කතන්දරේ. රයිට් එතකොට මේ ස්ටොප් ලොස් එකක් අපි නෝමලි ඕගොල්ලෝ බලන්න ට්‍රේඩ් කරන්න ගියොත් බහුතරයක් දෙනා ස්ටොප් ලොස් එකක් තියාගන්න මේ කොහේ හරි තියෙන ලෝ එකකින්. රයිට් මේ හරිය තියෙන කොහෙන් හරි ලෝ එකකින් ස්ටොප් ලොස් එකක් තියාගන්න. රයිට් එතකොට ටාගට් එක තියාගන්නවා කොහෙවත් නැති පොයින්ට් එක. රයිට් දැන් මේ මාකට් එකේ රයිට් වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. balance to imbalance right. එතකොට මේ උඩටත් එකයි පල්ලෙහාටත් එකයි. right. එතකොට මේ balance area එකේ මාකට් එක සිත් තුනක් සෙලර්ස්ලා ගත්තොත් right ඔයාගේ මේ stop loss එක වදිනවාම තමයි. right. මේ trade එකෙන් වැඩක් නැහැ. මොකද ඊට පස්සේ මාකට් එක sell. right. ආ stop loss එක කොච්චර පල්ලෙහාට ඇද්දත් වැඩක් නැහැ. right. ඔයා hunt වෙනවා නම් hunt වෙන්න තියෙන ළඟම point එක මත. right. මේක hunt වුණා කියන්නේ ඔයා කොහොමත් ඒ ට්‍රේඩ් එක වැලිඩ් නැහැ. ඒ buy එක. right. එතකොට මේ buy එකේ confirmations ටික අරගෙන okay නම් right. මාකට් එක අනිවාර්යෙන් buy වෙනවාම තමයි. right. එතකොට මාකට් එක ආපහු මේ buy එකෙන් පස්සේ right. මේ stop loss එක ඔයාගේ ඔටෝම save. මේ stop loss එක ආයි මාරු කරන්න දෙයක් නෑ ඔයාලට. right. මේක ටයිට් කර ඔයාලට යන්න පුළුවන්. මේ stop loss එක ටයිට් කර යන්න පුළුවන්. right. ඔයාලට ඉස්සරහට යනවා නම් ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් එක රන් කරනවා නම් right. ඔයාලට මේක ටයිට් කර යන්න පුළුවන්. ට්‍රේඩ් එක හෝල්ඩ් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. right. එතකොට stop loss එක වයිට් කරගෙන ගියාට වැඩක් නැහැ. right. ඔයාගේ loss එක අනිවාර්යයි. හරියට දෙයක් ඉගෙන ගත්තොත් කරන්න පුළුවන්. මේ බෝල්ඩ් එක තියෙන්නේ ආයි all time high එකෙන්. right. මේ මාකට් එකේ තව ප්‍රීවියස් බලන්න කියලා දේවල් නැහැ. right. ඒකෙන් අපිට මාස ගණන් දවස් ගණන් ප්‍රීවියස් ඇනලයිස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මාකට් එකේ දැන් සිද්ධ වෙන්නේ මොකක්ද? ඒක තමයි අපි දැනගත යුත්තේ. දැන් කවුද මාකට් එකේ ඇක්ටර්ස් ඉන්නේ? දැන් කවුද මාකට් එකේ තේල් වෙන්නේ? right. ඔන්න ඔය කියන ටික පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. key levels ටික අපි හඳුන ගන්න ඕනේ. right. key levels වල attack කරන විදිය විශේෂයෙන්ම. key levels වල කොහොමද මාකට් එක attack කරන්නේ? බයස්ලා සෙල්ස්ලා attack වෙන්නේ කොහොමද? right කියන එක පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් right. එතකොට හුඟක් අය කරන ලොකු වැරද්දක් තමයි right. කියලා දෙන දේ මොකක් හරි දෙයක් කියලා දුන්නාම ආයෙත් ඒ කියලා දෙන දේ ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ right. එතකොට ඒගොල්ලෝ හැම වෙලාවකම බලන්නේ මොකක් හරි ලෙසන් එකක් දුන්නාම ඒ ලෙසන් එකේ
අල්ලගන්න පොයින්ට් එක මොකද්ද? එකම පොයින්ට් එකයි අල්ලගෙන ආ මෙතනට આવොත් මෙහෙම කරනවා කියන්නේ. ටයර් එක වැරදි. ඒ දෙන ලෙසන් එකේ ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. අයිඩීජන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. right? ඔන්න ඔය ඒ මූලික දේවල් ටික අපි ඔලුවට දාගන්න ඕනේ මුලින්. right? එතකොට මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්න මුලින්ම හොයන්න යන්න එපා. මාකට් එක ඇතුලේ වෙන්නේ මොකද්ද කියන දේ මම සරලව පැහැදිලි කරන දේ ඔලුවට දාගන්නවා. right? එතකොට Tamanට හිතන්න ඕනේ ආ right මෙතනට මාකට් එක આવොත් මම මෙහෙම කරනවා. right? මෙතනට මාකට් එක આવොත් එතකොට Tamanට හිතන්න පුළුවන් වෙන්න ඕනේ right මාකට් එක right එතනට આવොත් මොකද්ද වෙන්නේ කියන එක මුලින් බලන්න ඕනේ. right මෙතනට આવොත් බයි කරනවා සෙල් කරනවා කියන මේ මෙතනට આવොත් මාකට් එක ඇතුලේ මොකද්ද වෙන්නේ? මෙයා මොකද්ද මෙතන කරන්නේ? right හොඳට බලන් ඉන්න ඕනේ එතන මොකද්ද මාකට් එකේ සිද්ධ වෙන්නේ. මොකද මාකට් එකක බයස්ලා සෙල්ස්ලා ඇටැක් කරන තැන්වල right මාකට් එකේ බයස්ලා සෙල්ස්ලා ෆේල් වෙන තැන් අපි හිතමු සේල් ඔක්ෂන් එක සිද්ධ වුණා කී ලෙවල් එකේ right එතකොට ඒ වගේ තැනක හොඳට බලන්න ඕනේ මාකට් එකේ හැසිරීම right කැන්ස් කොහොමද මූව් වෙන්නේ කොහොමද එතන වොලියුම් රිලීස් වෙන්නේ right ඔය කියන දේවල් ටික නැත්තම් අපි right කී ලෙවල් එකක් තුන තයි එතනට මාකට් එකේ ආවා right දුක් කාලා බයි එකක් දැම්ම නැත්තම් කී ලෙවල් එක බෙන්ඩින් ඕඩර් එකක් දාලා තියලා ගියේ එතකොට මාකට් එකේ කී ලෙවල් එක තු ඩක් කාලා යනවා ආගේ ස්ටොප් ලොස් එකත් වද්දගෙන ඊට පස්සේ හිතනවා right මේක බ්‍රේක් කළා දැන් සෙල් වෙනවා නෑ වැරදි right එතන වෙන්නේ මොකද්ද කියන දේ තමයි ඉස්සෙල්ලා බලන්න ඕන දැන් අපි මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්න දැන් මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්නවා නම් දැන් මාකට් එක මොකද්ද ඒ කී ලෙවල් එකේ කරන්නේ එතන ඒගොල්ලන්ට ඇටැක් කරගන්න දෙන්න බෑ එතන ඇටැක් කරගන්න බීලා ඒගොල්ලෝ කවුද ෆේල් වෙන්නේ කවුද අපසිව් වෙන්නේ මොකද්ද ඒ ඇටැක් එක ඇතුලේ වෙන්නේ කොහොමද අපි ඒක අඳුනගන්නේ ඒ වෙලාවට කොහොමද කැනල්ස් මූව් වෙන්නේ හැසිරෙන්නේ right ඒ වෙලාවට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාකට් එකේ මෙච්චර වෙලා තිබ්බ නැති ස්ප්‍රෙඩ් එකක් right කැනල්ස් බයින්න ගන්නවා ලොකු කැනල්ස් හැදෙන්න ගන්නවා ලොකුවට රිජෙක්ට් වෙන්න ගන්නවා අන්නේ මොකද්ද වෙන්නේ කියන එක තමයි බලන්න ඕනේ right දැන් මේ මාකට් එක normally මේ ඔයාලට පේනවා මම මේදී මාකට් එක දැන් ආයි බැලන්ස් ඒරියා එක නිර්මාණයට මෙන්න මේක එනවා කියන එක මම දන්න නිසා තමයි මම ට්‍රේඩ් එක අපරාධනේ කාලේ හොඳ ප්‍රොෆිට් එකක හිටියේ මේ කාලේ අපරාධ විතර නාස්ති කරා අයින් කරන මතක තියාගන්න මාකට් එක වැඩි හරිය ට්‍රෙන්ඩින් වෙන්නේ නැහැ මාකට් එක වැඩි හරියක්ම කරන්නේ බැලන්ස් ගන්න right එතකොට මේ බැලන්ස් එක ඇතුලේ ට්‍රේඩ් කරන්න විදිහක් තියෙනවා right එතකොට මේ බැලන්ස් එක මාකට් එක බැලන්ස් ඒරියා එක ඇතුලේ දඟලද්දි අපි කොහෙන් හරි ට්‍රේඩ් එකක් අරගෙන මෙහි දාගෙන හරි මෙහි අගට තියාගෙන බලන් හිටියට වැඩක් නැහැ right තේරුමක් නැහැ අර ඉගෙන ගන්න දේත් හරියට ඉගෙන ගන්නවා ඉගෙන ගන්න දේ තමන් හිතන්නවා right මෙහෙම දෙයක් right ලෙසන් එකක් දුන්නා නම් ඒක 3-4 පාරක් බලන්නවා එක පාරක් බැලුවා මේක අල්ලගත්තා ටිත් එක බැලුවා එහෙම හරියන්නේ නැහැ ලෙසන්ස් ටික හොඳ පිළිවෙලට බලන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන තේරුම් ගන්න බැරි කෙනක් තියෙනවා නම් අහන්න ඕන right කියන බෑක් ටෙස්ටිං ටික දාන්න ඕන right ෆරන්න කියන දේවල් පිළිවෙලට කරන්න මොකද හුඟක් අය ආපු ගමන් අද ලෙසන් එකක් දුන්නු තායි පහුදාට තායි එකක් පොවා right එක බෑ එහෙම ඉගෙන ගන්න බෑ මේ අර අවුරුදු ගානක් කට්ට ගාලා නරි දැන් මේ හයි ෆ්‍රීකවන්සි ට්‍රේඩින් කොනක ඉඳන් ඉගෙනගෙන මේක මේ අර හැමෝටම තේරුම් ගන්න පුළුවන් සරල විදියට මේක නිර්මාණය කරලා මේ එළියට දාලා තියෙනකොට ඒක තවත් සරල කරගන්න යනවා මේක ටක් ටක් ගාලා ඉවර කරගන්න එහෙම බෑ right අඩුම තරමේ ඕගොල්ලන්ට මේක ලෙසන්ස් ටික මාස දෙකකින් ඉවරුණාට ඒ මාස දෙක ඇතුලේ ඊගාව මාසෙ නම් ඔයාලට ප්‍රොෆිට් කරන්න බෑ ඔකට ඕගොල්ලෝ ඒක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මාකට් එකේ තමන්ට පුළුවන් වෙලාවට මාකට් එකට ඇවිල්ලා ඒ ටික හොඳට බලන්න ඕනේ මාකට් ලයිව් මාකට් එක රන් වෙද්දි හොඳට බලන් ඉන්න ඕනේ මොකක්ද වෙන්නේ අර ෆී දේවල් ටික මාකට් එකේ සිට එනවාද කොහොමද ඒගොල්ලන් මෙසිරින් කොහොමද ඒගොල්ලෝ ඇටැක් කරගන්නේ මාකට්
කවුද පේල්ලෙන්නේ. ඉතින් මේ හැමෝටම පොදුවේකිය මොකද මේ මුගක් අය ට්‍රේඩ් කරන්න එන්නේ මුලින්ම අහන්නේ ආරාර්ක කීයද ඔන්න මේ ටික ඉතින් ඒක ආද්දිම දේම මේ සෙට් වෙන්නේ නැහැ අයියා. රයිට් අර ඉගෙන ගන්න ඉන්න දෙයක්. එතකොට ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම අර සල්ලි කියන දේ පැත්තකින් දාලා රයිට්. එතකොට සල්ලි කියන දේ පැත්තකින් දාන්න ඉස්සෙල්ලා ඉගෙන ගන්න. රයිට් ඉගෙනගෙන ඒක හොඳට තේරුම් අරගෙන ඒක ඔළුවේ තියාගෙන ඒක මාස්ටර් කරගෙන රයිට් තියෙන අඩුපාඩු ටික හදාගෙන රයිට් යන්න ඕන ගමනක්. ඒකට පොඩි කාලයක් යනවා. රයිට්. ඒilla දවසින් දෙකෙන් මාසෙන් දෙක තුනෙන් මේ මම මේ ට්‍රේඩ් එකත් මන් දාලා පෙන්නුවට ඒක අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක IB ගොන් ට්‍රේඩින් ඒ නොලෙජ් එකත් එක්ක මේ බේස් කරන් හදාගත්ත දෙයක් නිසා ඒ නිකම් එකපාරට පහත් වෙච්ච දෙයක් නෙවෙයි. එතකොට මගේ මේ ඉන්ට්‍රීස් යන්නේ 15 පිට chart එකේ. රයිට්. මට ඒ මූවමන්ට් එක මට තේරෙනවා. මොකද මම අර මැක්‍රෝ රීඩින් එකක් කරන කෙනෙක් නේ. රයිට් මාකට් එකේ. එතකොට මට පුළුවන් තරම් ලෝ ඒ කියන්නේ මූවමන්ට් එකේ මුලට යන්න මට හැමදේම පැහැදිලිව පේනවා. එතකොට ඒක හැමෝම කරන්න බැරි වෙයි. සමහරක් අයට පුළුවන් මේ සමහරක් අයට බැරි. ඒක ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට ස්ටොප් ලොස් එකක් තියනවා නම් ස්ටොප් ලොස් එක තියන්න ඕන තැනින් තියන්න. එතකොට අපි පිප් 10ක් තියනවා කියලා හැමතැනම පිප් 10ට ස්ටොප් ලොස් තියන්න. හරි. උකට තියන්න ඕන තැන අපි හිතමු දැන් ඔය කද 10කින් පියා ගන්න පුළුවන්. හෙට සමහරක් විට පිප් 17ක ස්ටොප් ලොස් එකක් තියන්නේ නැහැ. අපේ සේෆ් ඒරියා එකේ තියනවා. පුල් බෑක් වුණත් මාකට් එක රයිට්. මේ ඒරියා එකෙන් පුල් බෑක් දෙන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ. ඒක ඕනේ නැහැ කියන්නේ ඔයාලා ස්ටොප් ලොස් එක වැඩි. කැමති කෙනෙක් ඉන්නවා නම් FXC wave setup එකට join වෙන්න. මේ WhatsApp number එකට message එකක් දාන්න නැත්නම් call එකක් ගන්න. රයිට්. එන ඊගා වීඩියෝ එකේ හම්බෙමු. කට්ටියටම good luck. ජය වේවා.